මෙඩිසින් විත් ඩොක්ටර් ඇන්ටන් YouTube channel එක සම්බන්ධ වෙච්ච ඕගොල්ලෝ හැමෝම ඉතාම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව. ඕගොල්ලෝ දන්නවද ලංකාවේ සෑම 10 දෙනෙක්ගෙන්ම 6 දෙනෙක් විටමින් D ඌනතාවයෙන් පෙළෙනවා කියලා. ඒ වගේම සෑම 10 දෙනෙක්ගෙන්ම 3 දෙනෙක්ගේ විටමින් D තියෙන්න ඕන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියෙනවා. ලංකාවේ ජනගහනයෙන් සෑම 10 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ට විතරයි ඇඟේ අවශ්‍ය ප්‍රමාණයට විටමින් D තියෙන්නේ. ඔයගොල්ලන්ට තේරෙනව නේද මේකේ තියෙන බැරෑරුම්කම? එහෙනම් රැඳිලා ඉන්න අද අපි සමග අපි කතා කරමු ලංකාවේ විටමින් D ඌනතාවය පිළිබඳව. මේ සඳහා තියෙන ප්‍රතිකාර මොනවාද? මේ තත්ත්වය අඳුරගන්නේ කොහොමද? කොහොමද අපිට මේකින් වැළකී හිටින්න පුළුවන්? අපි මේ සඳහා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද කියලා. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුලසූරිය. අපේ තේමාව තමයි සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් නිරෝගිමත් ජීවිතයක් කියන එක. ඒක පෙරදරි කරගෙන තමයි අපි මේ වීඩියෝ මේ විදිහට සකස් කරලා ඔබට ලැබෙන්න සලස්වන්නේ. විටමින් D කියලා කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම විටමින් වර්ගයක්. විටමින් D සාමාන්‍යයෙන් හැදෙන්නේ සූර්යාලෝකයේ මගින් අපේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් වර්ගයක් පරිවර්තනය වීමෙන්. විටමින් D අපේ ශරීරයේ කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණයට, අස්ථි සෑදීමට, පේශිවල ශක්තිය පවත්වාගෙන යන්න, ඒ වගේම අපේ ඇඟේ රෝග වලට ඔරොත්තු දීමේ ආරක්ෂක පද්ධතිය පවත්වාගෙන යන්න, වගේම ශරීරයේ ඉන්සියුලින් හෝමෝනේ හොඳින් වැඩ කරන්නත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපේ යහපත් මානසික මට්ටමක් පවත්වාගෙන යන්නත් විටමින් D ඉතා ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපේ රටේ සමස්තයක් වශයෙන් ගත්තාම 60 දෙනෙක්ට විතර විටමින් D ඌනතාවය තියෙනවා. ඒ වගේම 30%කට විතර ශරීරයේ තියෙන්න ඕන විටමින් D ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා අඩුයි. 10%ක් විතර දෙනෙක්ට තමයි ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට විටමින් D තියෙන්නේ. ඕගොල්ලන්ට තේරෙනව නේද මේ විටමින් D ඇඟේ මදිකම කොච්චර බැරෑරුම් ප්‍රශ්නයක් වෙලාද තියෙන්නේ කියලා අපේ ලංකාවට. ඒ නිසා තමයි මා විශේෂයෙන් අපගේ මේ සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ එක අංගයක් හැටියට මේ විටමින් D ඌනතාවය ගැන කතා කරන්න තෝරගත්තේ. මම ඉස්සරලා කියපු සංඛ්‍යා ලේඛන අනුව ඕගොල්ලන්ට තේරෙන්න ඇති ලංකාවේ කොච්චර විටමින් D ඌනතාවයෙන් පෙළෙනවද කියලා. මේ අතරිනුත් විශේෂයෙන්ම කාන්තාවන්ගේ, වැඩිහිටියන්ගේ, ඒ වගේම ගැබිණි කාන්තාවන්ගේ, ඒ වගේම කුඩා දරුවන්ගේ විටමින් D ඌනතාවය ඉතා උග්‍ර මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ලංකාව සාමාන්‍යයෙන් අවුරුද්දේ 365 දවසෙම සූර්යාලෝකයේ වැටෙන රටක් වුණත් අපේ රටේ දැන් ඇතිවේගෙන යන නාගරික ජීවිතය, වැඩිපුර වැහිච්ච ඇඳුම්, ඒ වගේම ගෙවල් ඇතුලේ එහෙම නැත්නම් කර්මාන්ත ශාලා ඇතුලේ නැත්නම් කාර්යාල ඇතුලේ වැඩ කිරීම, මේ හේතු නිසා අපේ රටේ විටමින් D ඌනතාවය එන්න වැඩි වේගන යනවා. අවාසනාවන්ත කරුණ තමයි බොහොමයක් දෙනා අපේ ශරීරයේ මෙච්චර විටමින් D හිගයි කියලා තවම තේරුම් අරගෙන නැති එක. අපි දැන් කතා කරන්න යන්නේ මේ විටමින් D ඌනතාවයේ තියෙන රෝග ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි දේ තමයි දැනෙන අධික මහන්සිය. මස්පිඩු වේදනාව, සමහර වෙලාවට මස් පෙරලියාම් පවා ඇති වෙන්න පුළුවන් මේ විටමින් D අඩු වුණාම. ඊළඟ රෝග ලක්ෂණය තමයි අස්ථි වලින් ඇතිවන වේදනාව. ඒ වගේම යම් විට අස්ථි බිඳී යන්න පවා මේ తත්වය හේතු වෙන්න පුළුවන්.
තවත් රෝග ලක්ෂණයක් තමයි රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙලා නිතර විවිධ ආසාදන ඇතිවීම. ඒ වගේම තුවාල වේලෙන්න එහෙම නැත්නම් සනීප වෙන්නත් ටිකක් වැඩි කාලයක් ගත වෙන්න පුළුවන් මේ විටමින් D ඌනතාවයේ තියෙන අයට. තව කාරණයක් තමයි හිසකේ ගැලවෙන්න යන්න පටන් ගන්නවා. හිසකේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මානසික ආතතිය වැඩි වෙනවා. මනසේ සංසුන් බව නැති වෙලා යන්න පුළුවන්. මේ තමයි විටමින් D ඌනතාවයේ තියෙන කෙනෙක්ට තියෙන්න පුළුවන් රෝග ලක්ෂණ. අපි ඊළඟට මේ විටමින් D ඌනතාවය නිසා ඇතිවන රෝග ගැන පොඩ්ඩක් විමසලා බැලුවොත් පළවෙනි දේ තමයි ඔස්ටියෝපොරෝසිස් එහෙම නැත්නම් වයස්ගත වීමේදී ඇතිවන අස්ථි දුර්වල වීම. ඒ වගේම තවත් රෝගී තත්වයක් තියෙනවා ඔස්ටියෝමැලේෂියා කියලා. මේ කියන්නේ අස්ථි මෘදු වීම. ඔස්ටියෝමැලේෂියා හින්දා හන්දි අස්ථි රිදීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ගේ අස්ථි හරියට වැඩෙන්නේ නැතුව ගියාම ඇතිවන තත්ත්වය අපි කියනවා රිකට්ස් කියන රෝගී තත්ත්වය. මෙයත් කුඩා දරුවන්ගේ අස්ථි වේදනාව, අස්ථි ඇදවීම, ඉක්මනින් කැඩී බිඳී යාම වැනි දේවලට හේතු වෙනවා. තව දෙයක් තමයි විටමින් D මදි වුණාම මානසික ආතතිය වාගේ අපි කියනවා ડિප්‍රෙෂන් වාගේ මානසික රෝගී තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. තව දෙයක් තමයි දීර්ඝකාලීනව දියවැඩියා රෝගේ වැළඳීමට වැඩි අවස්ථාවක් තියෙනවා. ඒ වගේම හෘදාශ්‍රිත රෝග වුණත් විටමින් D ඌනතාවයේ හින්දා ඊටාම ලේසියෙන් ඇති වෙන්න පුළුවන්. අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද යම් කෙනෙක්ට විටමින් D ඌනතාවයේ තියෙනවා කියලා හොයාගන්නේ. මේ සඳහා රුධිර පරීක්ෂණයක් මගින් කරන්න පුළුවන්. අපි විටමින් D මට්ටම රුධිරේ බලා ගන්න පුළුවන් පරීක්ෂණයකින්. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මම මේ ඉස්සරහට කියන්නේ නැනෝග්‍රෑම්ස් per මිලිලීටර් කියන එකකෙන් මේ අගය 30ට වඩා වැඩිපුර යම් කෙනෙක්ගේ තියෙනවා නම් එයා අපි විටමින් D සාමාන්‍යයෙන් ඇඟේ තියෙන කෙනෙක් හැටියට අපි අඳුර ගන්නවා. මේ තත්ත්වයේ ශ්‍රී ලංකාවේ ඉන්නේ 10% විතරයි. මේ විටමින් D ප්‍රමාණය 20 සහ 30 අතර තියෙනවා නම් අපි කියනවා විටමින් D ප්‍රමාණය ටිකක් අඩුයි. විටමින් D ප්‍රමාණය 20ට අඩු නම් අපි කියනවා ශරීරයේ විටමින් D ඌනතාවයට ලක් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම විටමින් D ප්‍රමාණය 10ටත් වඩා අඩු නම් අපි කියනවා මේක බරපතල විටමින් D ඌනතාවයක් කියලා. අපි දැන් කතා කරන්න යන්නේ අපේ ශරීරයට දවසකට විටමින් D කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලා. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට විටමින් D යුනිට්ස් 600ක් විතර දවසට අවශ්‍යයි. ගර්භණී මව්වරුන්ට යුනිට්ස් 600 සහ 800 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වැඩිහිටියන්ට මේ අවශ්‍යතාවය දවසකට යුනිට්ස් 800 සහ 1000 අතර තත්ත්වයක් වෙනවා. අපි දැන් කතා කරන්නේ විටමින් D අවශ්‍යතාවය දෛනිකව අපිට ලබා ගන්න පුළුවන් කොහොමද කියලා. පළවෙනි දේ තමයි හිරු එළිය. ඊළඟට ආහාර මගින්. ඊළඟ කාරණේ තමයි සමහර ආහාර වර්ග තියෙනවා විටමින් D එකතු කරපු ආහාර. අනිත් දේ තමයි අපි කියනවා සප්ලිමන්ට්ස් කියලා. අපිට පෙති හෝ කරල් වශයෙන් ලබා ගන්න පුළුවන් විටමින් D වැඩිපුර තියෙන බෙහෙත් වර්ග නැත්නම් ස්වභාවිකව තියෙන දේවල් අපි කියනවා නැචරල් ප්‍රොඩක්ට්ස් කියලා. මේ වගේ දේවල් වලින් අපිට විටමින් D ලබා ගන්න පුළුවන්. ඒ වගේම විටමින් D ඌනතාවයකදී අපිට ලබා ගන්න පුළුවන් විටමින් D එන්නක් තියෙනවා. ඊට අමතරව සමහර වෙලාවට වතුරට දිය කරලා පාවිච්චි කරන්න පුළුවන් කුඩු වශයෙන් තියෙනවා. ඊටත් අමතරව බෙහෙත් පෙති කැල්සියම් සහ විටමින් D යම් ප්‍රමාණයක් අඩංගු බෙහෙත් පෙති වර්ග තියෙනවා අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ
කොහොමද අපිට ඉර එළියෙන් විටමින් D ලබා ගන්න පුළුවන් කියලා. අපේ රටේ වසර පුරාම සූර්යාලෝකය ලැබෙනවා. ඒ නිසා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා විටමින් D ඉර එළියෙන් ලබා ගන්න. සාමාන්‍යයෙන් දවල් 10 සහ 2 අතර කාලය තමා අල්ට්‍රාවයලට් B කියන කිරණ වැඩිපුර අඩංගු වෙන කාලයේ සූර්යාලෝකයේ මේ වෙලාවේදී මුහුණ අත් දෙක සහ දෙපා නිරාවරණය වෙන්න ඇරලා ඉර එළිය ඇවිද්දොත් නැත්නම් හිටියොත් අපිට සෑහෙන විටමින් D ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම තව පැත්තකින් බැලුවොත් අපේ දෛනික අවශ්‍යතාවය ඕනාවටත් වැඩියෙන් ඉර එළියට නිරාවරණය වීම මගින් ලබා ගන්න පුළුවන්. නමුත් අපිට හැමතිස්සෙම එළියටලා හිටගෙන ඉන්න බෑනේ. ඒ හින්දා දවසට මිනිත්තු 20ක් 30ක් විතර මේ මූණ බෙල්ල අත් දෙක දෙපා නිරාවරණය වෙන විදිහට උදේ 10 දවල් 2 අතර වෙලාවේ අතියට දවස් 5ක් විතර එලිමහනේ හිටියොත් අපිට අවශ්‍ය කරන විටමින් D ප්‍රමාණය නොමිලේම ලබා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද අපිට ආහාර වර්ග වලින් විටමින් D ලබා ගන්න පුළුවන් කියලා. අපිට මාළුන්ගෙන් විටමින් D ලබා ගන්න පුළුවන්. ඒ වගේම මාංශ වර්ග වලින් ලබා ගන්න පුළුවන්. එළවලු වල නම් තියෙන විටමින් D ප්‍රමාණය ඉතාම අඩුයි. නමුත් ඉර එළියට නිරාවරණය වෙලා හැදිච්ච සමහර හතු වර්ග වල යම් ප්‍රමාණයක් අපේ ඇඟට ලබා ගන්න පුළුවන් විටමින් D අඩංගු වෙනවා. මොන මාළු වර්ග වලද වැඩිපුර විටමින් D අඩංගු වෙන්නේ? ලංකාවේ ඉතා බහුලව ලබා ගන්න පුළුවන් බලමාළු සහ කෙලවල්ලන්ගේ විටමින් D ප්‍රමාණය සැලකිය යුතු අඩංගු වෙනවා. ඒ වගේම කුඩා මාළු අතරින් සාලය හාල් මැස්සන්ගේ විටමින් D ප්‍රමාණය සෑහෙන දුරට අඩංගු වෙනවා. ඒ වගේම මෝර මාළු, තෝර මාළු වගේ දේවල් වලත් විටමින් D යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම කරවල වර්ගවලත් විටමින් D යම් තරමකට අඩංගු වෙනවා. ඊළඟට අපි බලන්නේ මාංශ වර්ග වලින් මොනවලද වැඩිපුර විටමින් D තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් කුකුල්ලුන්ගේ ඒ වගේම හරක් මස් වල තියෙන පීකුදු වල තියෙන විටමින් D ප්‍රමාණය වැඩි. ඒ වගේම බිත්තර කහමදේ යම් විටමින් D ප්‍රමාණයක් අඩංගු වෙනවා. බටර් වලත් යම් තරමක් දුරට විටමින් D අඩංගු වෙනවා. එළවලු වර්ගවල බැලුවොත් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් විටමින් D ප්‍රමාණය අඩුයි. නමුත් සමහර හතු වර්ගවල ඉර එළියට නිරාවරණය වෙලා හැදිච්ච හතු වර්ගවල යම් විටමින් D ප්‍රමාණයක් අඩංගු වෙනවා. සමහර කිරි වර්ගවලට, බටර්, මාගරින් වලට, යෝගට් වලට, සමහර බීම වර්ගවලට, පළතුරු යුෂ වර්ගවලට විටමින් D ඒ වගේම කැල්සියම් හා විටමින් D එකතු කරලා තියෙනවා. මේ එකතු කරපු ආහාර අපිට වෙළඳපොලේ ගියාම බලන්න පුළුවන් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා කැල්සියම් හා විටමින් D අඩංගු කරලා තියෙනවද නැද්ද කියන එක. අපි ඉස්සරහට ඕගොල්ලෝ මාකට් එකට ගිහිල්ලා ආහාරයක් තෝරගද්දි බලන්න විශේෂයෙන් විටමින් D එකතු කරපු ආහාර ඕගොල්ලන්ට හඳුනගෙන ඒවා මිලදී ගන්න උත්සාහ කරන්න. අපි ඊළඟට කතා කරන්නේ සමහර ආහාර වර්ග තියෙනවා අපි කියනවා සප්ලිමන්ට්ස් කියලා. උදාහරණයක් හැටියට කියනවා කොඩ් ලිවර් ඔයිල් කියලා. මේ සීත ප්‍රදේශවල ඉන්න මාළු වර්ගවල ලිවර් එකේ තියෙන ඔයිල් එක විටමින් D ප්‍රමාණය වැඩි. මේ නිසා අපිට මේ වගේ ස්වභාවික ආහාර වලිනුත් සෑහෙන විටමින් D ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනික් ක්‍රමය තමයි විටමින් වර්ග. බොහොමයක් මල්ටි විටමින් වර්ගවල එහෙම නැත්නම් කැල්සියම් එක්ක විටමින් D අඩංගු වෙනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන් විටමින් එක මේ මාත්‍රාව කොච්චර ප්‍රමාණයක් විටමින් D
අඩංගු වෙනවද කියලා ඒ බේතේ. ඒ විදිහට විටමින් D අඩංගු පෙති අපිට ලබා ගන්න පුළුවන් සාමාන්‍ය ෆාමසි එකකින් අපිට කවුන්ටර් එකකින් ඉල්ලලා ගන්න පුළුවන් කැල්සියම් සහ විටමින් D තියෙන බෙහෙත් පෙති. ඒ වගේම ඔබට වෛද්‍ය නිර්දේශයක් සහිතව ලබා ගන්න පුළුවන් විටමින් D එන්නක් තියෙනවා. ඒ වගේම විටමින් D කුඩු වශයෙන් තියෙනවා. අපිට සතියකට වරක් පාවිච්චි කරන්න පුළුවන් උදේට. ඒක මාස 2ක් හරි 3ක් හරි අපිට දිගට පාවිච්චි කරන්න පුළුවන් උග්‍ර විටමින් D ඌනතාවයක් තියෙනවා කියලා වෛද්‍යවරයෙක් හඳුනගන්න නිර්දේශ කළොත්. දැන් අපි බලමු අපිට පැවරිලා තියෙන වගකීම මොකක්ද මේ විටමින් D ඌනතාවය ගැන කටයුතු කරන්න. පළවෙනි දේ තමයි ඉරේලියට නිරාවරණය වෙන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ දවල් කාලේ මිනිත්තු 20ක් 30ක් අතර ප්‍රමාණයක් මුහුණ ගෙල අත් දෙක කකුල් දෙක නිරාවරණය වෙන විදිහට තියලා මේක සතියේ දවස් 5ක් වත් කරන්න ඕන. ඒ වගේම කුඩා දරුවන් අපි උනන්දු කරවන්න ඕන එලිමහනේ සෙල්ලම් කරන්න, ඉරේලිය ලැබෙන වෙලාවට සෙල්ලම් කරන්න. ඒ වගේම වැඩිහිටි අය අපි උනන්දු කරවන්න ඕන එලිමහනේ ඉරේලිය ලැබෙන හැටියට වාඩි වෙලා ඉන්න. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන. ඉරේලිය නිසා යම් විට පිලිසීම් ඇති වෙන්නත් පුළුවන් හැමේ අපිට දරා ගන්න පුළුවන් විදියට තමයි මේ ඉරේලියට නිරාවරණය වෙන්න ඕන. අනිත් දේ තමයි විටමින් D බහුල ආහාර පරිභෝජනයට අපි පුරුදු වෙන්න ඕන. තවත් කාරණයක් තමයි විටමින් D සහිතව අගේ එකතු කරපු ආහාර ලබා ගන්න අපි ටිකක් උනන්දු වෙන්න ඕන. අපි වෙළඳපොළට ගිහිල්ලා යම් ආහාරයක් කිරි වර්ගයක් මිලදී ගද්දි මෙහි විටමින් D අඩංගු කරලා තියනවද කියලා බලලා මිලදී ගන්න එක වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් විටමින් D අඩංගු කරලා තියෙන කිරි වර්ගයක් ගත්තොත් සාමාන්‍ය එක සර්විං එකකදී අපි කියන මිලිලිටර් 200ක් විතර ප්‍රමාණයක 200ක් විතර යුනිට්ස් තියෙනවා විටමින් D. එතකොට අපි කිරි වීදුරු දෙකක් බිව්වොත් දවසකට ඒකෙන් අපේ ඇඟට අවශ්‍ය කරන විටමින් D වලින් සාමාන්‍යයෙන් භාගයක් විතර ප්‍රමාණය අපිට ලැබෙනවා. තවත් ඔබේ යුතුයකමක් තමයි මේ පිළිබඳව ඔයගොල්ලෝ දැනුම අසල්වැසින් දන්න අඳුරන අය එක්ක බෙදා ගන්න ඕන. ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕන ලංකාවේ විටමින් D ගුණතාවය ඊටාම උග්‍ර තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ පිළිබඳව කටයුතු කරන්න ඕන කියන එක. ඉතින් අපිට තේරෙනවා නම් යම් රෝග ලක්ෂණ විටමින් D ඌනතාවයේ හැදෙන අපිට පුළුවන් වෛද්‍යවරයෙක් හම්බෙලා ශරීරයේ විටමින් D ප්‍රමාණය පරීක්ෂා කරලා බලන්න. එහෙම පරීක්ෂා කරලා වෛද්‍ය උපදෙස් ඇතිව අපිට විටමින් D සමහර ලාවට ලබා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගන්න කැල්සියම් සහ විටමින් D අඩංගු බෙහෙත් අපිට පටන් ගන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට විටමින් D බහුල ආහාර අපිට ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ තාම Medicine with Anton YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න, like කරන්න, share කරන්න, පහළ තියෙන bell icon එක ඔබන්න. තව පණිවිඩයක් තියෙනවා. මම සේවය කරන්නේ මාලදිවයින් රාජ්‍යයේ. ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න ඕන නම් මගේ දුරකථන අංකය පහළ දක්වනවා. ඒට WhatsApp පණිවිඩයක් එවන්න පුළුවන් සිකුරාදා දවසේ. සිකුරාදා දවස තමයි මගේ විවේක දිනේ. මම එදිනට ඔයගොල්ලෝ එවන මැසේජස් බලනවා. එහෙනම් මම මේ නවතිනවා. ඔබට සුබ දවසක්. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුල සූරි. Wish that I could cough out my emotions in a healthy manner.